මම ඕගොල්ලන්ට චූටි කතාවක් කියන්න ඕනේ. මොකද මම හදවතටම කතා කරනවා කියලා ඕගොල්ලන්ට කිව්වා. මම ඕගොල්ලන්ට මේ දුකටපත් වෙලා ඉන්න අයට තමයි මේ කියන්නේ. එක්කෙනෙක් හරි මගේ කතාව අහලා හිත හදාගෙන සතුටින් ඉන්නවනම් මට ඒ හොඳටම ඇති. එපා දුවේ පුතේ, එපා අයියේ නංගී අක්කි මල්ලි, ජීවිතෙන් සමුගන්න එපා. ආදරේ වෙනුවෙන් අද ගොඩාක් දුවලා පුතාලා ජීවිතෙන් සමුගන්නවා. අනේ එහෙම වෙන්න එපා. අපි හිත හදාගමු. අපේ දුවලා පුතාලා ගොඩාක් ආදරේ වෙනුවෙන් දුක් විඳිනවා. අපි ආදරේ කරන්න ඕනේ තමයි. ඒත් අපිට නොලැබෙනවා නම් අපි හිත හදාගන්න පුරුදු වෙන්න ඕනේ. ආදරයට ආදරය කරන්න ඕනේ, අවංක වෙන්න ඕනේ. නමුත් අපිට ඒ දේ නොලැබෙනවා නම් අපි සාංශාරික ගෙනාපු පවක් කියලා හිත හදාගන්න ඕනේ. කාටවත් වෛර කරන්න එපා. Taman දාලා ගියා කියලා Taman දාලා ගිය පිරිමියටවත් Taman දාලා ගිය ගෑනු කෙනාටවත් ආදරය කරන පෙම්වතාටවත් වෛර කරන්න එපා. වෛර කරලා කිසිම වැඩක් නැහැ. මොකද එයා දාලා යන්නේ ඒ අපේ තියෙන පෞකාරකම නිසාම තමයි. අපිට ආදරේ අහිමි නිසාම තමයි. ඉතින් ඒ තැන තේරුම් ගත්තනම් අපිට හැමදාම සතුටින් ඉන්න පුළුවන්. මොකද අද ආදරණීය දුවලා පුතාලා ගොඩාක් මේ ජීවිතේ ආදරේ වෙනුවෙන් ගොඩාක් දුක් විඳිනවා. ඔව් පුතේ, ඔයාලා සාංශාරික ගේන දේවල් තමයි මේ ලැබෙන්නේ අපිට. අපි කොච්චර හොඳ වුණත්, අපි කොච්චර ලස්සන වුණත්, අපි කොච්චර ප්‍රියමනාප වුණත්, අපි හොඳ අවංක හදවතක් තිබුණත් අපිට කෙනෙක් ආදරය කරලා අපිව දාලා යනවනම් ඒ යන්නේ අපි කරපු සාංශාරික පවක් නිසාමයි. ඉතින් ඒක එයාට අපි බැනලා එයාට වෛර කරලා එයාට ඒවා මේවා කරන්න ගිහිල්ලා එහෙම වැඩක් නෑ. එපා. එයාට සතුටෙන් යන්න දෙන්න. ඒ කියන්නේ එයාට සතුටු තැන එයාට නතර වෙන්න දෙන්න. ඒ දුකක් තමයි. ඒ දුක නැහැයි කියලා මම කියන්නේ. ඒක හරිම අමාරු දුකක්. ඒ දුක වේදනාව හොඳට අඳුරන ගෑනු කෙනෙක් තමයි මමත්. නමුත් පුතේ දුවේ අපි බුදුදහමට ලැබි වෙන්න. බුදු පියාණන් ගාව ගිහිල්ලා බෝධිය ගාවට ගිහිල්ලා ඔයාගේ දුක කියන්න කියලා හිතන්න. ඔයා සාංශාරික කරපු පවක් නැත්නම් මේ කරන්නව පින් බලෙන් දුර වේවා කියලා හිත හදාගන්න බලන්න. ඒකම තමයි හිත හදාගන්න තියෙන එකම ක්‍රමේ. එහෙම නැත්නම් සින්දුවක් එන හැම මොහොතකම ඔයා සින්දුවක් දාගෙන සින්දුව අහන්න. ඔයා සින්දු කියන්නේ නැත්නම් සින්දුව අහන්න. හැම මොහොතකම දුකක් එනකොට සින්දුවක් දාගන්න. එතකොට ඔයාගේ මනසේ සින්දුව පැත්තට යනවා. මම මේ අත්දැකීමෙන් කරපු දේවල් තමයි දුවලා පුතාලාට කියන්නේ. ඉතින් මේ ආදරය කියන එක අපි හැමෝටම ආසයි. අපි කැමති. නමුත් අපි සාංශාරික ගේන පව්පින් අනුව අපිට ආදරේ නොලැබෙන්න පුළුවන්. මොකද කරන්නේ? ඉතින් අපි සින්දුවක් අහලා අපේ හිත හදාගමු. වෙන කරන්න දෙයක් නැහැ. අපි ඇඬුවා කියලා, අපි යාට වෛර කරා කියලා, අපි යාට ශාප කරා කියලා අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. අපිට ඒකෙන් වෙන්නේ තවත් අපි පව් ගොඩක් එකතු කරගන්න එක. ඉතින් මම එහෙනම් ආදරණීය දුවලා පුතාලාට ආදරෙන් කියනවා. මොකද යෞවන වයසේ ඉන්න දරුවෝ ගොඩාක් ආදරයට කැමති අයනේ. ආදරෙන් දාලා ගියා කියලා පුතේ වෛර කරන්න එපා. මොනවා හෝ ඔයාගේ පවක් නිසාම තමයි එයා යන්නේ නැත්තේ. එහෙම නැත්නම් ඔයාගේ හොඳට වෙන්නත් පුළුවන්. එයා ඔයාව දාලා යන්නේ තව ඔයාට ඊට වඩා හොඳ දෙයක් වෙන හින්දා වෙන්නත් පුළුවන්. ඒ හින්දා හිතලා හිත හදාගන්න පුතේ. මොකද බුදුදහමට ලැබි වෙන්න මම දන්නේ බුද්ධ ආගම ගැනනේ. ඒ නිසායි මම කියන්නේ කොයි ආගමේ වුණත් ආගමට ලැබි වෙන්න. එතකොට අපිට හිත හදාගන්න හරිම ලේසි. ඊට අමතරව සින්දුවක් දාගෙන සින්දුව අහන්න. මේ සින්දුව කියන දේ මාර වටිනා දෙයක්. පුතාලට දුවලට දන්නේ නැතුව ඇති. නමුත් ඔයාලා සින්දුවක් අහලා බලන්නකෝ. අපිට මේ මොහොතේ අපේ හිත වෙන තැනකට යනවා. ඒ සින්දුවට අපේ හිත යනවා. එහෙම නිතර සින්දුව අහන්න. එතකොට ඒ හිතේ තියෙන දුක්, පීඩා, කරදර එහෙම්ම පාවෙලා යනවා කාලයක් යනකොට. එහෙමනම් මම ඔන්න වැඩි වීඩියෝ එකකින් වැඩි දුර කතා කරන්නේ නැහැ. එහෙමනම් දුවේ පුතේ, ආදරේ වෙනුවෙන් දුක් විඳිනවා නම් ඔන්න මං චූටි දෙයක් හදවතටමයි මේ කිව්වේ. එහෙමනම් මං ගිහින් එන්නම්. ගුස්සන්නයි බායි.